ජීවිතේ දවසක් එනවා අපිට අපිවත් නැති වෙනවා. ජීවිතේ දවසක් එනවා අපිට අපිවත් නැති වෙනවා. කල්පනා කරන්න ඕනේ අපි නඩත්තු කරන අපේ ආසන්නෙම තියෙන වස්තුව මොකක්ද පින්නතුනි? අපේ ශරීරය. මේ අපේ ශරීරය අපිට පාලනය කරගන්න බැරි දවසක් එනවා. දැන් ඔය අපේ අත ගන්න බලන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි, පැහැදිලි කරන්න හේතුව තමයි මේ සැප විඳිනකොටම හිතන්න ඕනේ, පුළුවන් වෙන්න ඕනේ දුක කොහොමද ඊළඟට වැළඳ ගන්නට වෙන්නේ කියන එක. මගේ අතින් මට කවදා හරි පින්නත් වතුර ටිකක් බොන්න බැරි වෙනවා. මේ අම්මලා තාත්තලා මේ පින්නතුන් ඕන තරම් දැකලා ඇති මේ හැන්දකින් කවන පොවන ලෙඩ්ඩු. මොකද පින්නතුනේ හැන්දකින් කවන්නේ පොවන්නේ? තමන්ගේ අතින් තමන්ට කන්න බොන්න බැරි හින්දා. මේ මගේ කියන මගේ අතින් අත්තාහි අත්තනෝ නැත්ති පින්නතුනේ මේවා මේ සනාතන ධර්මයේ මහ විශ්මිතයි. මරෙන්ඩ කලින් ඉගෙන ගන්න. අපිට අපි නැති වෙනවා කියන එක. මගේ කියලා කියපු මගේ මේ කටින් මට වතුර ටිකක් බොන්න බැරි වෙනවා. තව වස්තුන් ගැන කවර කතාද? මගේ උගුරෙන් පල්ලහැට වතුර ටිකක් යන්නේ නැති දවසක් එනවා. පින්නතුන් දැකලා ඇති ඕන තරම් නහයට බඩට බට දාලා දියර වර්ග පවන ලෙඩ්ඩු. අත්තාහි අත්තනෝ නත්ති. අපිට අපිවත් නැති කල කුතෝ පුත්තෝ කුතෝ දනං. ජීවිතේ දවසක් එනවා අප්‍රමාණ සැප විඳපු අපි කල්පනා කරන්න ඕනේ මේ පින්නතුන් දැන් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කාරලා කෙල ගහන්න කැමතිද? ඒක හරි අප්‍රසන්නයි, ඒක හරි පිළිකුල්. අපි කැමති නැහැ. දවසක් එන්නේ නැද්ද අපි නිදාගෙන ඉන්න ඇඳ ගාවම සෙම හලන්ට වෙන්නේ නැද්ද? මේක තමයි යථාර්ථය.